channel. ඉතින් ඔන්න අද ගෙනාවේ ඩේ ව්ලොග් එකක්. මේ වීඩියෝස් අරගෙන ටිකක් කාලේ ඒ වුණාට ඉතින් මට දාගන්නුනේ නෑනේ. ඔන්න මම කුකීවත් උස්සගෙන ආවා. හයි කියන් කුකී. එයා මේ තරහ වෙලා ඉන්න උදේ පාන්දරයට කරදර කරනවා කියලා. මේ වීඩියෝස් ගත්ත කාලේ නම් අම්බ තිබුණා. දැන් නම් ඉතින් ඒ ඉවරයි. මුලින්ම ජනෙල් ටික අරගමු. මේ මං උදේට කරන්න ආසම දෙයක්. මෙයාලා මම උදේට නැගිටලා මෙතනට එනකන් හැමදාම බලාගෙන ඉන්නවා. පොඩ්ඩක් ඉන්න හින්දා මේ ටික ඇති. වීඩියෝ කරනවා කියලා දැනගෙන මේ හොර වීඩියෝ ටික උඩට එන්නේ නැහැ. දැන් ඉතින් මෙයාලගේ ලොකුකම බලන්නත් එපේ. මම හිතුවා කොණ්ඩේ කොතා ගන්න. අද යන්නේ මම ඉතින් තේකකුත් බීලා වැඩ පටන් ගමු. අද මම යන්නේ බොන්චි කංකුම් වලට මාළු දාලා ගෝවමල් බැදලා. ගෝවමල් බැදලා කන්න අපේ ගෙදරයි හරිම කැමති. බලන්න ඉතින් මෙයා අපදූප හොයන හැටි. මුලින්ම මම ගෝවමල් එක පොඩි පොඩි කෑලි වලට කඩාගෙන ඒක හොඳට හොද ගන්නවා. ඊට පස්සේ කංකුම් මිටිය සුද්ධ කරගෙන හොදගමු. ඊළඟට බොංචි ටිකක් සුද්ධ කරගෙන හොදගමු. මෙතන මම මේ කෑම එක හදන්න ඕන ඔක්කුම්බර ටික කපලා තියෙන්නේ. බත් ටිකත් හරි. මාළු ටික බැදගමු. ඊට පස්සේ මම මේ පෙල්ලකටම සුදු ලුණුයි දාගන්නවා. ඒව බැදුනට පස්සේ කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණු දාගන්නවා. ඒ ඔක්කොම බැදුනට පස්සේ අන්තිමට කංකුම් දාගන්නවා. තක්කාලිත්. අන්තිමට මම මේකට සෝයා සොස් චුට්ටක් දාගන්නවා. මේ අතරතුර මම මල් ගෝවකත් බැදගත්තා. ඒකටම ලුණුයි ගම්මිරිස් ටිකකුත් දාගත්තා. අද මං හිතුවා බොන්ජි තෙල් දාලා හදන්න. මුලින්ම තෙල් එක රත් වුණාට පස්සේ ඒකට සුදු ලුණුයි දාගන්නවා. ඊට පස්සේ 3-5යි කහයි දාගන්නවා. ඒක හොඳට බැදුනට පස්සේ බොන්ජි ටික දාලා ලුණු ටිකකුත් දාලා චුට්ටක් වහලා තියන්න ඕන. පොඩ්ඩක් තෙම්පරා දුනාට පස්සේ ඒකට මිටි කිරි දාගන්නවා. කෑම හදලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. මම උයපු දවසට මම තමයි ඉතින් මුලින්ම කන්නේ. මේ බලන්නකො ඉතින් මෙයාලා මේක ජරා කරගෙන තියෙන හැටි.
ඉතින් මම හිතුවා එයාලව හොදන්න ඕනේ කියලා. මම මේ යාළුවත් උස්සන් එළියට ආවේ යාළුව වස් කරන්න. හරි මේ ඉන්නේ දැන් ලස්සනට. මමත් ටෝච් එකක් දාගෙන එන්නම්. බලන්නකො චීසි කුප්පමේනිය කන හැටි. එයා හරි මාසයි මේව කන්න. අපේ ගෙදර අලුත් පවුලක් පදිංචියට ආවා. හැබැයි යාළුවා රෙන්ට් එක දෙන්නේ නැහැ. අපේ ගෙදර හිටියට මොකද මෙයාලගේ සත්‍ය අපි යාළුවගේ ගෙදර ඉන්නවා වගේ. ළඟටවත් එන්න දෙන්නේ නැහැ කොටනවා. කෙනෙක් ඉඳගෙන බයිනවා මට. චූටි පැටව දෙන්න නම් හරිම ෂෝක් කනේ. ලොකු වුණාම අම්මයි තාත්තයි වගේම වේවි. ඊට පස්සේ මම අඹ ගෙඩි ටිකකුත් කඩාගෙන ආවා අච්චාරුවක් දාන්න. අඹ කාලට කරන්නේ මේ ඉතින් අම්මගෙන් බැනුම් අහහා අච්චාරු කන එක තමයි. දැන් මම මේක වොයිස් කරද්දී අඹත් ඉවර හින්දා මටත් වෙලා තියෙන මේව බල බල කෙලගෙලෙන තමයි. මම ඉංග්‍රීසි පොත් ගොඩක් කියවලා නැහැ. ඒ හින්දා මම ආසිතලා මේක ගෙනාව පුස්තකාලේ. ගැම්මට අච්චාරුවකුත් හදාගෙන කියවන්න ගත්තට මැදදී කම්මැලි හිතුණානේ. පොත කියවලා ඉවරුනේ නැතුණාට අච්චාරුව නම් ඔන්න ඉවරුණා. පිටු 16ක්ම කියවුවා නේනේ දැන් ඇති. ඊට පස්සේ මම චුට්ටක් නිදාගත්තා. මේ ඉන්නේ ක්වීන් ගර්ල්. ඉතින් සාර්ථක ලෙස අද දවසටම කිසිම පොතකට වැඩක් නොකරපු නිසා මම නිදාගන්න කියලා වැඩ කරා. ඉතින් අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි. බයි බයි.